Do you really need an investor for your initial business setup? Hello everyone, welcome back to Nuance Business Playbook. අද අපි කතා කරන්න යන්නේ ඉනිෂියල් බිස්නස් සෙටප් එකේදී ඇත්තටම ඔයාලට ඉන්වෙස්ටර් කෙනෙක් ඇතුළට ගේන්න ඕනද? ඒ ඉන්වෙස්ටර් කෙනෙක් ඇතුළට ආපුවාම මොන වගේ ප්‍රෙෂර් එකක්ද ඔයාලට බිල්ඩ් වෙන්නේ? මොන වගේ දේවල්ද ඔයාලට නැති වෙන්නේ කියන පැත්ත තමයි මේ කතා කරන්න යන්නේ. ගොඩක් ෆවුන්ඩර්ස්ලා හිතන දෙයක් තමයි ඉන්වෙස්ටර් කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් පිච් ඩෙක් එකක් ගිහිල්ලා පිච් කරලා ඉන්වෙස්ට්මන්ට් එකක් අරගත්තාම එයාගේ බිස්නස් එකේ 80%ක් වැඩේ එයා කරලා ඉවරයි කියලා. අපි බලමු බිස්නස් එකකට ඉන්වෙස්ටර් කෙනෙක් ආපුවාම මොනවද ඔයාට නැති වෙන්නේ මුලින්ම කියලා. පළවෙනි එක තමයි ඔයාගේ කන්ට්‍රෝල් එක නැති වෙලා යනවා බිස්නස් එකේ. මොකද ඔයාට ඉක්විටි එකක් ෂෙයා කරන්න ඕන. ඔයා බෝඩ් එකකට ආන්සරබල්. ඊට පස්සේ ඔයාගේ ඩිසිෂන් මේකින් ස්පීඩ් එක ඔයා නැති කරගන්නවා. මොකද ඔය ටික ඔක්කොම එයාලා සර්ටන් ලෙවල් එකකට කන්ට්‍රෝල් කරගන්න යනවා. එතකොට ඔයා නිකන් ෆීලින් එකක් එනවා ඔයාගේ ඩ්‍රීම් එක නෙවෙයි ඔයා චේස් කරන්නේ someone else's dream එකක් කියලා. දෙවෙනි එක තමයි ඔයාට unnecessary pressure එකක් build up වෙනවා. මොකද ඉන්වෙස්ටර් බලනවා fast growth එකක්, big number එකක්, එයාගේ finance ටික අරගෙන quick exit එකක් මේ වගේ දේවල් focus කරනවා. ඔයාට ටයිම් එක නැතුව යනවා ඔයාගේ නිෂ්පාදනය හෝ සේවාව මාකට් එකේ ටෙස්ට් කරගන්න. මොකද ඔයාට වැඩ කරන්න වෙන්නේ අර කට්ටියගේ ටයිම් ලයින් එකට සමහර වෙලාවට. හරිද? සමහරක් වෙලාවට ඔයාට හයර් කරන්න වෙනවා ඉක්මනට people ඕවර් ස්පෙන්ඩින් කරන්න වෙනවා. සමහර වෙලාවට growth එක fake. සමහරක් වෙලාවට පෙන්වන්න වෙනවා. මොකද මම ගොඩක් වෙලාවට දැකලා තියෙන businesses වල fake growth එකක් පෙන්වනවා. ඩිෆරන්ට් ෆයිනෑන්ෂියල්ස් වලින්. තුන්වෙනි කාරණය තමයි අපි ෆෝකාස්ටඩ් ග්‍රෝත් එකක් පෙන්වනවා බිස්නස් එකේ මේ ඉන්වෙස්ටර්ස්ලා ඇතුළට ගෙනෙද්දී. හැබැයි සමහරක් වෙලාවට මැක්‍රෝ ඇන්ඩ් මයික්‍රෝ එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් නිසා අපිට මේ අපි හදාගෙන ආපු ෆෝකාස්ටඩ් ග්‍රෝත් එකම දෙන්න බැරුව යනවා. අන්න ඒ වෙලාවට ඔයා unnecessary pressure එකක් ගන්නවා. මොකද ඔයාගේ ප්‍රොෆිට් එක මේන්ටේන් කරගන්න බැරි වුණාම. එතකොට මොකද්ද ස්මාර්ට් අප්‍රෝච් එක? මුලින්ම ස්ටාර්ට්අප් එකකදී කොහොමද අපි ෆන්ඩ් එක රේස් කරගන්නේ? මම දකින විදියට ස්මාර්ට්ම මූව් එක තමයි බූස්ට්‍රැප්. තේරෙන භාෂාවෙන් කිව්වොත් තමන්ගේ තියෙන ප්‍රාග්ධනයකින් ව්‍යාපාරය පොඩියට හරි පටන් ගන්න එක. ඒ පටන් අරගෙන ඔයාට මාකට් එකේ මේක ටෙස්ට් කරන්න පුළුවන්, ප්‍රූව් කරන්න පුළුවන් ඔයාගේ අයිඩියා එක. ඊට පස්සේ ඔයාට අවශ්‍ය නම් මේක ඉන්වෙස්ටර් කෙනෙක් ගාවට ගෙනියන්න පුළුවන්. එතකොට මොකද ඔයා දන්නවා ඔයාගේ ප්‍රොඩක්ට් එක හරි සර්විස් එක හරි මාකට් එකේ යම්කිසි තැනක කස්ටමර්ස්ලා අතර පොපියුලර් ඒකම මාකට් එක ටෙස්ට් කරලා තියෙනවා. ඉතින් මේ බූස්ට්‍රැප් කියන අයිඩියා එක එහෙම නැත්නම් අපි කිව්වොත් තමන්ගේ ෆන්ඩ් එකකින් මේක පටන් ගන්න ඕන කියන එක මටත් ඇත්තටම මාත් එක්ක මගේ යාළුවෙක් තමයි මේක මාත් එක්ක පොඩ්ඩක් ඩිබේට් කරේ කාලයක්. පස්සේ මම රිසර්ච් කරලා බලද්දි මටත් තේරුණ එක දෙයක් තමයි ඔයාගේ බිස්නස් එකේ ෆ්‍රීඩම් එක තියාගන්න නම් මේක මේ විදිහට කරන එක හොඳයි කියලා. If you really like this kind of small videos, subscribe Nuance Business Playbook. Thank you.